ඔයාලා දන්නවද මේ වෙනකොට ඉරානය ඇමරිකාව අතර නැවතත් යුද්ධයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ඇතිවෙච්ච යුද්ධයත් එක්ක ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කුවේට් වල එයාපෝට් එක නැවතත් වසා දමා තියෙනවද කියලා. ඉතින් ෆ්ලයිට් වැඩ කරනවද කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට එයාපෝට් එක වැඩද නැද්ද කියන එක. ඉතින් ඔයාලට කියන්න ඕන මේ වෙනකොට එයාපෝට් එක තාමත් වැඩ කරනවා. ඉතින් එයාපෝට් එකේ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. කිසිම පහර දීමක් සිද්ධ වෙලාවත් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නෙට තමයි මම මේ පිළිතුර දෙන්නේ. ඉතින් එයාපෝට් එක තාම වැඩ කරනවා. ඉතින් ෆ්ලයිට් වැඩ කරනවා. අද උදේ පාන්දරත් මම අපේ මැඩම් ළඟ එයාපෝට් එකට ගිහින් දාලා ආපු ඉඳලා කියන්නේ එයාපෝට් එක තාම වැඩ කරනවා කියලා. ඉතින් ගොඩක් කට්ටියගේ බොරු කතා වලට ප්‍රචාරය වලට අහු වෙන්න එපා. ඔයාලා කුවේට් ඔෆිෂියලි නිවුස් ෆලෝ කරන්න. ඉතින් අනිවාර්යෙන් නිවුස් බලන්න. එක එක්කෙනාගේ කතන්දර වලට Facebook TikTok එකේ ෂෙයා වෙන වීඩියෝ වලට රැවටෙන්න එපා. අහු වෙන්න එපා. ඉතින් ගොඩක් කට්ටිය views ගන්න බලාගෙන බොරු විචාරවල අරිනවා. ඉතින් ඒ කට්ටියටත් කියන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. බොරු දේවල් මිනිසුන්ට ප්‍රචාරය කරන්නත් එපා. ප්‍රචාරය කරලා මිනිස්සු ගොඩක් රැවටිලා තියෙනවා. ඉතින් ඒ වගේ බොරු ප්‍රචාරය වලට ඒ හින්දා ඒ වගේ දේවල් කරන්න එපා. මම ඔයාලට කියන්නේ මගේ YouTube channel එක subscribe කරපු අලුත් කෙනෙක් නම් subscribe කරන්න, notification bell එකත් click කරන්න. මේ වගේ අලුත් update video එකක් හම්බෙච්ච ගමන් මම අනිවාර්යෙන්ම මගේ channel එකේ දානවා. ඉතින් අවසාන වතාවටක් කියන්නේ තාමත් එයාපෝට් එක ඕපන් එකේ පවතිනවා ලංකාවට යන කට්ටියට. කිසිම ප්‍රශ්න නැතුව ලංකාවට යන්න පුළුවන්. නමුත් හෙට අනිද්දා ඉදිරි දිනවලදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියන්න කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මට දැන් කියන්න බෑ. ඉතින් ඒ වගේ ඉදිරියට මොකක් හරි දෙයක් වුණොත් අනිවාර්යෙන් ඒකත් ඔයාලට අරගෙන එන්න මම පොරොන්දු වෙනවා. ඉතින් අවසාන වතාවට මගේ channel එක අලුත් වෙන්න subscribe කරන්න, notification bell එක අනිවාර්යෙන් click කරන්න. තවත් අලුත් වීඩියෝ එකක් ගමු. මොකටද සුබ දවසක්.